හැන්දෑවේ ගෙදර බුදුන් වදින්න. තනියෙන් වදිනවා වෙන්න පුළුවන්. ඒකේ වැඩක් නැහැ. මේකට පුරුදු වෙන්න. බුදුන් වදින්න කහට කෝප්පයක් ගිලන්පසට තියලා බුදුන් වදින්න. මම මේ හරි සරල ක්‍රම ටිකක් කියන්නේ. හරියට මිනිස්සු මට පින් දෙනවා හාමුදුරුවනේ. රුපියලක්වත් පියදම් වෙන්නේ නැතුව අපේ ගෙදර හරි සනසීමෙන් අපි ඉන්නවා. සමහර තාත්තලා පුරුදු වුණා මම දේශනා කරලා උදේට බුදුහාමුදුරුවන්ට පැන් ටික පූජා කරන්න. දැන් තාත්තා කියනවා හරි සතුටුයි. මට කලින් පොඩි එකා නැගිටලා එනවලු. අම්මා කුස්සියේ වැඩ. අම්මා අසතුටින් නම් ගෙදර වැඩ සේරම ඉවරයි හොඳේ. අම්මගේ මූණ හිනාව නැත්තම් ගෙදර සතුටක් නැහැ. අම්මා කතා කරලා කියනවා අඬා මිනිස්සු කියන්නේ හාමුදුරුවන්ට බුදු බවත් වෙන්න ඕනේ. මහත්තයයි දරුවා යාම් පැන් ටික තියනවා උදේට. අය කොහෙද ඒ ගෙදර කුණු හරපයක් කියන්න වෙලාවක් තියෙන්නේ. අපි හැන්දෑවට බුදුන් වදිනවා. අම්මා කිව්වලු තමුසෙට බොණ්ඩ මෝන්නම් හා යනවා කිව්වලු. තාත්තා ගෙදර බුදුන් වදිනවා හැන්දෑ. අම්මා තේරුම් ගත්ත තාත්තට අරක්කු ටිකක් බොන්න ඕන වෙලා කියලා. අම්මා මොකද කියලා තියෙන්නේ? බොණ්ඩ මෝන්නම් යනවා. අම්මා කියනවා වෙනද හාමුදුරුවනේ මට මතක් වෙනකොටත් අප්පිරියයි. බලන්න එකිනෙක තේරුම් ගන්න විදිය. ඇයි? ආදරය විතරයි අන්තිමේට ඉතුරු වෙන්නේ. අනෙක්කගේ හිත රිදෙන්න වචනයක් කියන්නේ නැහැ කිසි කෙනෙක්. එහෙනම් ඔය ටික කරන්න. මහා දෙයක් බැරි වෙයිද හෙට ඉඳන් කරගන්න. බැරිකමද නොකරනකමද? ඔක අපි කරමු. කිරි ඉතුරුව වගේ හරියයි ගෙවල් වලට.